ඉතින් මේ සෑරජානන් වහන්සේගේ ඇතුලේ තියෙන විස්තර ගැන විස්තරයක් තියෙනවා. ඔය මහා සෑරජානන් වහන්සේ හදලා ඉවරුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මම හිතේ 10 වෙනි වතාවට වගේ ඊළඟට රජ වෙනවා බාතිය කියලා රජ කෙනෙක්. ඒ බාතික රජුරු හැමදාම උදේ හවස මේ මහා සෑරජානන් වහන්සේ වන්දනා කරනවා. මේ මළුව ප්‍රදක්ෂිනා කරනවා. මේ මළුවේ රජවරු ප්‍රදක්ෂිනා කළා. ඊට පස්සේ දවසක් මේ මාලිගාවේ යම් කටයුත්තක් මුල් කරගෙන එනකොට රැ වුණා. ඉතින් කෑම කන්න රජතුමා භෝජන ගන්න හදද්දි මතක් වුණා සෑයට ගියේ නෑ නේද කියලා. භෝජනේ ආපහු තිබ්බා. තියලා රෑම ආවා. රෑම ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිනා කරනකොට තනියෙන්නේ දැන් රජුරු පිරිත් කියනවා එනවා. පිරිත් කියනවා එනවා. ඒතර රජුරු බැලුවා කවුරුත් නෑනේ. පිරිත් හඬක් කොහොමද එන්නේ? රජුරු ගේට්ටු 4 වැස්සෙව්වා. ඒගොල්ලෝ කිව්වා කාටවත් එන්න බෑ ඇතුළට කියලා. ඇතුළේ ආයෙත් වටේ ඇවිද්දා කවුරුවත් නෑ. ඒත් පිරිත් හඬ එනවා. ඊට පස්සේ රජුරු අදි හිතුවා එකත් එකටම සෑරජානන් වහන්සේ ගර්භේ සංඝයා පිරිත් කියන. සෑ ගර්භයේ ඇතුලේ රහතන් වහන්සේලා පිරිත් කියන අසිරිය දැකලා මිසක්කා මම නම් නැගිටින්නේ නැහැ කියලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා මේ සෑයේ මේ පාදමයිනේ වැදුරුණා. මැරුණත් නැගිටින්නේ නැහැ කියලා. ඒතර මේ සෑරජානන් වහන්සේගේ අනුභවයක් තියෙනවා. මේ සෑරජානන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් බලවත්ව හිතෙන් හිතුවොත් දෙවිවරුන්ට දැනෙනවා ඒක. විශේෂයෙන් ශක්‍ර දෙවි අද වුණත් සෑරජානන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් හිත තැම්පත් කරගෙන දෙවිවරුන්ට යමක් සිහි කළොත් ඒක තප්පරයට දෙවියන්ට දැනෙනවා. අදට. ඉතින් ඒ නිසා මේ සෑරජානන් වහන්සේ ගාව මේ වැඳ වැටෙනකොටම ශක්‍ර දෙවිඳුරයාගේ ආසනෙ වුණා. ශක්‍ර දෙවියෝ දැකලා දැන් දිව්‍ය ලෝකේ ඉඳලා තියෙන දෙවියන්ගේ ස්වභාවය පින්වත්නි දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට මේ ලංකාදරණී තලයේ ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. ඉතින් ශක්‍ර දේන්ද්‍රය එසැනින් ධාතු ගර්භයෙන් පහළ වුණා. පහළ වෙලා ගොස් ස්වාමීනි බාතිය රජුරු මේ සෑ ගර්භයට එන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ රජුරු ශ්‍රද්ධාවන්තයිනේ ඒ නිසා ගෙන්නමු කිව්වා. ඊට පස්සේ මේ සෑයේ දැන් ඔන්න මැදින් මේ මැදින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ නම. මතුවෙලා ඔහොම ආසින් ඇවිල්ලා අර රජුරන්ගේ අතින් අල්ලා නැගිට්ටුවා. එන යන් කියලා මෙහෙම ආසින්ම ගිහිල්ලා සෑය ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ඇතුළේ ඔක්කොම දේවල් ටික පෙන්නවා. හැමදේම පෙන්නවා. පෙන්ලා හරි සතුටුයි රජතුමා වන්දනා කළ එළියට